බොහෝ දෙනා දන්නේ නැති දෙයක්. මේ වැරදි ටික නිසා AC කම්ප්‍රෙසර් එක නැත්තම් AC එකේ හදවත විනාශ කරනවා කියලා. ඔබත් එයා කන්ඩිෂන් එකක් භාවිතා කරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් නරඹන්න. ආයිබෝවන් යාළුවනේ, මගේ චිල්ටෙක් channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකකින් මම කියලා දෙන්න යන්නේ ගොඩාක් දෙනා නොදැනීම කරන පොඩි වැරදක් නිසා AC කම්ප්‍රෙසර් එක කොහොමද විනාශ වෙන්නේ කියලා. අපි බලමු ප්‍රධාන වැරදි. මේකේ ලොකුම වැරද්ද තමයි AC එක නිසි ලෙස නඩත්තු නොකර භාවිතා කිරීම. විශේෂයෙන් එයා ෆිල්ටර්ස් එකක්, කන්ඩෙන්සර් කොයිල් එකත් දූවිලි වලින් පිරී තිබීම. බොහෝ අය හිතන්නේ ගෑස් ප්‍රශ්නයක් කියලා. නමුත් සැබෑ ප්‍රශ්නය තමයි මිත්‍රවරුනි, එයා ෆ්ලෝ එක අඩු වීම. ඉතින් කම්ප්‍රෙසර් එකට මොකද වෙන්නේ? ෆිල්ටර් එක ඩර්ටි වුණාම AC එක හරියට වාතය ඇතුළත් වන්නේ නැහැ. එයා ෆ්ලෝ එක අඩු වෙනවා කියන්නේ එයර්ෆිල්ටර් කොයිල් එක අධික ලෙස සීතල වෙනවා. ෆ්‍රීස් වෙන්නත් පුළුවන්. රෙෆ්‍රිජරන්ට් එක ලික්විඩ් හැටියට කම්ප්‍රෙසර් එකට ආපසු එන්න පුළුවන්. ඒ නිසා කම්ප්‍රෙසර් එක ඕවර්හීට් වෙලා වැඩියෙන් ස්ට්‍රෙස් වෙනවා. කාලයත් සමග කම්ප්‍රෙසර් එක අධික ලෙස වැඩ කරලා අවසානයේ බර්න් වෙලා තමයි නතර වෙන්නේ. අපිට මිත්‍රවරුනි අත්දැකීමෙන් කියන්න පුළුවන්. බොහෝ කම්ප්‍රෙසර් බර්න් වෙන්නේ ගෑස් ප්‍රශ්න නිසාම නෙවෙයි. මාස ගන්න ෆිල්ටර් එක හොදන්න නැතුව ඉඳලා එයාර් ෆ්ලෝ එක අඩු වෙලා කම්ප්‍රෙසර් එක ඕවර්හීට් වෙනවා. මේක කුඩා වරදක් වුණාට රිපෙයාර් කොස්ට් එක නම් හුඟක් ලොකුයි මිත්‍රවරුනි. කම්ප්‍රෙසර් එක තවත් හානි කරන්න පුළුවන් දේවල්. ලෝ වෝල්ටේජ් තියදී AC එක ධාවනය කිරීම, අවුට්ඩෝර් යුනිට් එක වටේ අවහිර කිරීම, AC එක නිතර ඔන් ඔෆ් කිරීම. ඉතින් මිත්‍රවරුනි, අපි බලමු කම්ප්‍රෙසර් එක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් එයා ෆිල්ටර්ස් සති 2කට වරක් සෝදා පිරිසිදු කරන්න. කන්ඩෙන්සර් කොයිල් එක නිසි පරිදි පිරිසිදු කර තබා ගැනීම. වෝල්ටේජ් ස්ටේබල් නැත්නම් ස්ටේබලයිසර් එකක් භාවිතා කරන්න. AC එකට නියමිත ලෙස රෙගුලර් සර්විස් එක ලබා දෙන්න. මේ පොඩි පොඩි දේවල් කම්ප්‍රෙසර් එකේ ජීවිත කාලය දිගු කරනවා. අවසානයේ මගේ මිත්‍රයන්ට කියන්න තියෙන්නේ කම්ප්‍රෙසර් එක තමයි AC එකේ හදවත. පොඩි පොඩි අපි නොහිතන කරුණු නිසා ඒක විනාශ වෙන්න පුළුවන්. ඒත් මේ වගේ පොඩි පොඩි දේවල් අපි හරියට කළොත් ඒක අපිට බේරගන්න පුළුවන් මිත්‍රවරුනි. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලට ලයික් එකක් දාන්න. මෙවැනි AC ට්‍රේනින් වීඩියෝ බලා ගැනීමට අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.